සුබ දවසක් වේවා සියලු දෙනාටම. අද ඔයාලට මම විශේෂ කාරණා කීපයක් කරන්න තමයි අද වීඩියෝ එක ලබා දෙන්නේ. මම මේ වෙනකොට වීඩියෝ 35ක් 36ක් විතර ලබා දීලා තියෙනවා. ඒවත් මේ මල් පෝච්චි ශාස්ත්‍රයේ ගමනක් යන කෙනෙක්ට ඉතාමත් වැදගත් වෙන වීඩියෝ කීපයක් තමයි ලබා දීලා තියෙන්නේ. අදත් මම ඔයාලට ලබා දෙනවා ඉතාමත් වැදගත් වටිනා මෙන්න මේ වගේ මල් පෝච්චි ව්‍යාපාරයක් හැටියට කරනකොට මෙන්න මේ වගේ සිමෙන්තියෙන් මෝල්ඩින් කරන්න පුළුවන් කියන දේ පිළිබඳව පොඩි හැඳින්වීමක් තමයි අද කියන්නේ. මොකද මම ඔයාලට මෙන්න මේ සිමෙන්ති මල් පෝච්චි අච්චුවෙන් කොහොමද පෝච්චි හදන්නේ කියන එක පියවරෙන් පියවර පැහැදිලි කරලා දීලා තියෙනවා. මේ මල් පෝච්චි ශාස්ත්‍රයේ ව්‍යාපාරයක් හැටියට කරනකොට අපට ප්‍රධානම අත්‍යවශ්‍ය කාරණාවක් තමයි මේ අච්චු. මගේ YouTube channel එකේ මම මේ සිමෙන්ති මෝල්ඩින් එකෙන් කොහොමද පෝච්චි හදන්නේ කියන එක පියවරෙන් පියවර මම කලින් ගියා වගේ පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ වගේම තමයි මම අද ඔයාලට පැහැදිලි කරලා දෙන්නේ මේ ශාස්ත්‍රයේ ඇත්තටම මේ පිළිබඳව දැනුම තියෙන දන්න මෙන්න මේ සිමෙන්ති මෝල්ඩින් වලින් ව්‍යාපාර කරගෙන යන පිරිසක් ලංකාව පුරාම ඉන්නවා. මගෙනුත් අච්චු අරගෙන ලංකාව පුරා මං හිතන්නේ ව්‍යාපාර ස්ථාන 100කට එහා පැත්තේ මං විසින්ම නිර්මාණය කරපු නිෂ්පාදනය කරපු අච්චු අරගෙන මේ වෙනකොට තමන්ගේ ව්‍යාපාරය සාර්ථකව කරගෙන යනවා. ගොඩක් අපිට මේක පිළිබඳව හැඳින්වීමක් කරොත් එහෙම ඔය කට්ටිය හිතයි මේක බරයිනේ, කැඩෙයිනේ, සිමෙන්තියට ඇලෙයිනේ. එහෙම දෙයක් සිදු වෙන්නේ නැහැ. අපිට මේකේ ඔයිල් ගෑවත් නැතත් මං ඔයාලට කියලා දීලා තියෙනවා මුලින්ම ඔයිල් ගාන්න ඕන පොඩ්ඩක් කියලා ඉවරලා ටිකක් අර මේක නිකන් අර සැකේ දුරු වෙන්න. නමුත් දැන් ඔයාලට මං කියනවා මේකේ ඔයිල් චුට්ටක්වත් ගාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මං අද ඔයාලට පෙන්නනවා සිමෙන්ති මෝල්ඩින් කීපයක් කොහොමද මේ වගේම පෝච්චි හදන්නේ කියන එක මං ඔයාලට කලින් දැනුවත් කිරීම කරලා තියෙනවා. මෙන්න මේ අච්චුව සිමෙන්ති මෝල්ඩින් එක මේකට අර මට ප්‍රධානම ටාගට් එක මෙතන තියෙන්නේ මෙන්න මේ වගේ අච්චුවක්. අපිට හදාගන්න යන්නේ පොඩි මුදලක්. ඇත්තටම ගත්තොත් රුපියල් 1000ක වගේ කොස්තයක් තමයි අපිට මෙන්න මේ අච්චුව හදන්න යන්නේ. මේ තියෙන්නේ මෙන්න මේ පෝච්චියට ගහපු සිමෙන්ති මෝල්ඩින් එක. ඔයාලට මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක රුපියල් 1000කටත් වඩා අඩු කොස්තයක් තමයි යන්නේ. මෙන්න මේක ඔයාලට මම පෙන්නනවා. මේ තමයි අපි මේ අච්චුව හැදුවට පස්සේ ගලවපුවාම මේක ගලවපුවාම මෙන්න මේ වගේ ෆිනිෂින් එකට අපි පළුවෙන් කරනවා. අර පළු තුනට අපිට මේ වගේ ඒවා පංගුවක් මේවා පෝච්චි අපිට පළු තුනට වගේ මේවා කපන්න ඕනේ. මේ කපපුවාට කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මෙව්වා කැඩෙන්නේ එහෙම මොනවත් නැහැ. ඔයාලට පේනවා පැහැදිලිව පේනවා. මොකද මේවා ශක්තිමත්. මේක ඔයාලට කවදාකවත් කැඩෙන්නේ නැති වෙන්න මේ අච්චු කොහොමද හදන්නේ කියන එක පියවරෙන් පියවරට අපි මේ දේවල් වැඩමුළු හැටියට පවත්වනවා. ඒ වගේ අපි පැහැදිලිව කියලා දෙනවා. ඒකම තමයි මෙන්න මේකත් අර ඔයාලා නෙළුම් මල් එහෙම දාන වතුර මාළු දාන කැටි මේකත් ඒ අච්චුවක්. ඒ වගේම තමයි ඔයාලට දැන් මම පෙන්නුවා මෙන්න මේ පෝච්චියේ සිමෙන්ති මෝල්ඩින් එක. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම මෙන්න මේ වයින් ග්ලාස් හැඩයට තියෙන පෝච්චිය. ඒකෙත් අච්චුව තමයි මේක. අපි මේකත් අපිට හදන්න උපරිම රුපියල් 1000ක වගේ වියදමක් තමයි දරන්න වෙන්නේ. මෙන්න මේ සිමෙන්ති අච්චුවත් අපිට මෙන්න මේ ඩිසයින් එකේ පෝච්චි අච්චුව මේ තියෙන්නේ. අපිට මේක හදන්නත් රුපියල් 1000ක වගේ උපරිම වියදමක් දරන්න වෙයි. ඒ තරමටම මුදලක් අපිට යන්නේ නැති වෙයි. මොකද මේවා මම ලස්සනට පැහැදිලිව උගන්වනවා. ඒ වගේම තමයි මේ
ඔයාලට මම වීඩියෝ එකක් දාලා තියෙනවා බකට් එකෙන් හදුව පෝච්චි එකට අච්චුවක් දාපු එකක්. ඕකත් අපිට ලොකු විදමක් යනවා රුපියල් 1000කටත් අඩුවෙන් හදා ගන්න පුළුවන්. මෙන්න මේ තනි එකට ගලවන්න පුළුවන් පෝච්චි අච්චු කීපයක් තමයි මේ තියෙන්නේ. ඒ වගේම තනි එකට ගලවන්න පුළුවන් ශේෂ්ත්‍රයේ ඩිසයින් තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉරක්වත් නැති වෙන්න මෙව්ව ගලවන්න පුළුවන්. මේ දැන් අපි හදපු මට්ටමට තියෙන්නේ තාම ෆිනිෂින් කරලත් නැහැ මේවා කායි කැඩෙන්නේ නැහැ. මොකද අපිට ඕන තරම් මේකෙන් පෝච්චි හදා ගන්න පුළුවන්. කිසි දෙයකට බය වෙන්න එපා. මොකද මේ ශේෂ්ත්‍රයේ මේ පිළිබඳව අවබෝධයක් දන්නේවත් නැති පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනා වෙනුවෙන් තමයි මේ වීඩියෝ එකත් මම ඔයාලට කෙටි පැහැදිලි කිරීම කීපයක් කරගෙන යන්නේ. මේ බොංගෝ ඩිසයින් එක. මේකේ වීඩියෝ එක මම ඔයාලට දාලා තියෙනවා. මේ අච්චුව හදන්නත් අපිට ලොකු මුදලක් යන්නේ රුපියල් 500කටත් අඩු ගාණක් යයි බොහෝ දුරට මේ වගේ ඒවා හදන්න. මේ තියෙන්නේ හැඩ බොංගෝ ඩිසයින් එකට තියෙන මේ සිමෙන්ති මෝල්ඩින් එක. මේ වගේ ඉරක්වත් නැහැ. තනියකට අපිට ගලවන්න පුළුවන්. ගෙඩිය පිටින් තනියකට ගලවන්න පුළුවන්. අපිට ඊට පස්සේ මෙවුව ෆිනිෂින් කරන්න ගියත් කිසිම ගැටලුවක් නැහැ. මොකද ඉරි මකන්න මොකුත් නැහැ. තනියකට ගලවනවා. ඒ නිසා මම හිතන ඔයාලට ගොඩාක් අවබෝධ වෙන්න ඇති. මම මෙතන කිහිපයක් තමයි ඔයාලට පැහැදිලි කිරීම කරේ. මම ඉස්සල්ලා කිව්වා වගේම මේ සම්බන්ධව දැනුම තියෙන දන්න පිරිසක් ලංකාව පුරා ඉන්නවා. නමුත් නොදන්නම පිරිස වෙනුවෙන් තමා මෙන්න මේ වගේ වැඩසටහන් අපි ක්‍රියාත්මක කරන්නේ. මොකද මගේ අරමුණ තියෙන්නේ ලංකාව පුරා මල් පෝච්චි ශේෂ්ත්‍රය වෙන්න පුළුවන්, බුදු පිළිම වෙන්න පුළුවන්, පහන් කණු වෙන්න පුළුවන්. අපිත් එක්ක සම්බන්ධ වෙන හැම කෙනෙක්ටම අපි කියන්නේ ව්‍යවසායකයෙක් හැටියට ගොඩනගෙන්න අවශ්‍ය කරන දැනුම ඒහා එකතු වෙලා අපිත් එක්ක එකතු වෙලා ලබා ගන්න. මගේ අරමුණ තියෙන්නේ ව්‍යවසායකයෝ බිහි කරන එකම පමණයි. අපිට පෝච්චියක් දෙකක් ගන්න වගේ නම් අපිට කඩේකින් ගිහිල්ලා ගන්න පුළුවන්. ඒ නිසා ලංකාව තුල මේ ශේෂ්ත්‍රයෙන් මල් පෝච්චි ශේෂ්ත්‍රයෙන් ව්‍යවසායකයෙක් හැටියට ගොඩනගෙන්න ආසාව, උනන්දුව, උවමනාව තියෙන සියලු දෙනා වෙනුවෙන් මගේ YouTube channel එක මගේ තියෙනවා. ඒක බලන්න. ඒ හරහා ඔයාලට ගෙවල් වලටත් හදාගන්න පුළුවන්. මොකද නෑ බෑ දෙයක් දන්නේ නැහැ කියන තැන නෙමෙයි. මෙන්න මේ වගේ දේවල් හරි අපිට ජීවිතේ ජය ගන්න දේවල් තියෙනවා මේ සමාජයේ. අපි වෙනස් විදියට හිතන්න ඕනේ. වෙනස් විදියට හිතුවොත් එහෙම අපිට ලොකු අනාගතයක් තියෙනවා මේ ලංකාව තුල. මොකද මල් පෝච්චි විතරක් නෙමෙයි මෙන්න මේ ශේෂ්ත්‍රය පිළිබඳ අපිට හුරුවක් ආවට පස්සේ අපිට වෙනත් එක සිමෙන්ති ආශ්‍රිත නිර්මාණ වලට යොමු වෙන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා ඔයාලත් මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න වීඩියෝ එක බලන්න. මේ වගේ දේවලුත් තියෙනවා කියන දේවල් ඔයාලව දැනුවත් කිරීමක් කරන්න තමයි මේ වීඩියෝ එක මම දැන් ලබා දුන්නේ. නොදන්නම පිරිසක් ඉන්නවා මේ ලංකාව තුල. මෙන්න මේ වගේ දේවල් සිමෙන්තියෙන් මෙන්න මේ වගේ අච්චු කරන්න පුළුවන් කියලා නොදන්නම පිරිසක් ඉන්නවා. ආන් ඒ පිරිසේ දැනුවත් කිරීම තමයි දැන් මේ මම කරේ. ඒ නිසා YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. YouTube channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. ඒ වගේම තවත් නොදන්න කෙනෙක්ට මේ වගේ දෙයක් ඔයාලටත් අනාගතයේ කියලා දෙන්න පුළුවන් පරිසරයක් අපි හදනවා. ආන්ගේ වෙනුවෙන් තමයි අපි එකතු වෙලා ඉන්නේ. මේ වෙනුවෙන් ඔයාලත් යමක් කරලා ඔයාලගේ ජීවිතය ජයගනී කියන බලාපොරොත්තු අපිට තියෙනවා. ඒ නිසා මේ වීඩියෝ එකත් බලන්න, බලලා අවබෝධ කරගන්න සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. ජය වේවා.